ලංකාවට පැමිණි මුල්ම ආක්‍රමණිකයන් වන පෘතුගීසීන් විසින් මන්නාරම් දූපතේ ඉදි කරපු බලකොටුව තමයි මේ තියෙන්නේ. මේක ඉදි කරලා තියෙන්නේ පෘතුගීසීන් 1560 පමණ කාලයේදී කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ බලකොටුව ප්‍රධාන ආරක්ෂිත ස්ථානයේ විදිහට තමයි සලකලා තියෙන්නේ. මේ බලකොටුව ඇතුලේ දියාගලක් මැදි කරගෙන තමයි මේ බලකොටුව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බලකොටුව ඇතුලේ පල්ලි, සොහොන් ගැබ්, ඒ වගේම සිරකුටි මේ සියල්ලංගෙම සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම කාලතුවක්කු ආරක්ෂාවට කාලතුවක්කු රඳවලා තියෙන ස්ථාන තියෙනවා. ඒ වගේම මේකේ තියෙන සුවිශේෂී නිර්මාණයක් තමයි මේ හිරකුටිය. ඇත්තටම මේ හිරකුටියේ කිසිම තැනකින් ඇතුල් වෙන්න බැරි ස්ථානයක තමයි ලිඳක් ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අදාළ සිරකරුවා ඉනිමගක් මාර්ගයෙන් මේ කුටියට ඇතුල් කරලා ඉනිමග ඉවත් කරාට පස්සේ ඒ සිරකරුවට මොනම හේතුවක් නිසාවත් ඒ කුටියෙන් පිටවීමට අවස්ථාවක් නැහැ. ඒ විදිහේ ආරක්ෂිත උපක්‍රමත් සමග තමයි මේ බලකොටුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ ආරක්ෂිත තව උපක්‍රමයක් විදිහට සාමාන්‍යයෙන් සතුරු ආක්‍රමණයන අවස්ථාවවලදී මුලින්ම සතුරන් කරන ප්‍රධානම දේ තමයි බලකොටුවක් ඇතුළට ජලය රැගෙන එන ක්‍රමය අවහිර කරන එක. ඇත්තටම මේ බලකොටුව ඇතුලේ ඒකටත් උපක්‍රමයක් යොදාගෙන තියෙනවා. වැහි වතුර කාණු වල මාර්ගයෙන් ප්‍රධාන ලින්ක් කීපයකට රැස් වෙන ආකාරයට සකස් කරපු ලින්ක් කීපයක් මේකේ තියෙනවා. ඒ නිසා බොහෝ කාලයකට මේ කොටුව ඇතුලේ සිටින ජනතාවට ජලය පරිහරණය කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණයක් මේ වගේ රැස් වෙලා තිබිලා තියෙනවා. පෘතුගීසින්ගෙන් පස්සේ ලන්දේසින් බලකොටුව තමන්ගේ ආධිපත්‍යයට යටත් කරගෙන තියෙනවා. පහු කාලයක ලන්දේසින් විසින් නිර්මාණය කරපු විවිධ ගොඩනැගිලි මේකේ ස්ථාපිත වෙලා තියෙනවා. දැනට මේ බලකොටුව හඳුන්වන්නේ ලන්දේසි බලකොටුව විදිහට තමයි. ලන්දේසින්ගෙන් පස්සෙ මේක ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගෙන ඒ ආකාරයෙන්ම සංරක්ෂණය කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම
මේ බලකොටුව ඇතුලේ සොහොන්කොත් ඒ කියන්නේ ඒ කාලේ මියගිය මේ ප්‍රධාන ලන්දේසි පෘතුගීසි ජාතිකයන්ගේ සොහොන් ගැබ් තියෙන වෙනම කුටියක් මේකේ ස්ථාපිත වෙලා තියෙනවා. ඒකේ ඒ කුටිය ඇතුලේ මේ ඒගොල්ලෝ මියගිය අය කවුද, මියගිය වර්ෂය සහ දිනයන් සහ ඒ පිළිබඳ ස්මාරක සටහන් වෙලා තියෙනවා.